මක්කාව එකල වුවද සෑහෙන විශාල නගරයක් බවට පත්ව තිබුණා. මෙහි විශාල සංඛ්‍යාවක් ජනයා වාසය කළා. යමක් කමක් ඇති මිනිසුන් මක්කාව ඔවුන්ගේ දරුවන්ට හැදී වැඩෙන්නට හොඳ ස්ථානයක් යයි පිළිගත්තේ නැහැ. මේ නිසා ඔවුන්ගේ දරුවන් සතියක් පමණ වයස්ගත වන විට ඔවුන්ව ගම්බද ප්‍රදේශයන්ට යවුවා. අරාබිවරුන් තම දරුවන්ගේ ශක්තිමත් ශරීර වර්ධනය සඳහා ඔවුන්ට තනකිරි දීමට ගැමිවැසියන්ගෙන් ඉල්ලා සිටීම සිරිතක් ලෙස පැවැත්වුණා. එහිදී ඔවුන්ව කිරි අම්මාවරුන් විසින් හදා වඩා ගන්නට යෙදුණා. කාන්තාරයේ එලිමහන හා හොඳ ගති පැවතුම් දරුවන්ට දීර්ඝකාලීන යහපතක්ම අත්කර දුන්නා. ඔවුන් නිර්භීත හා ශක්තිමත් ආකාරයට වැඩුණා. ඔවුන් ඉතාමත් හොඳින් ගම්බද භාෂා විලාසයද ග්‍රහණය කරගත්තා. සාමාන්‍යයෙන් කිරි අම්මාවරුන් ලදරුවන් සොයාගෙන මක්කාවට පැමිණීමට පුරුදුව සිටියා. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉපදුන මෙම සමයේ බනු සඅද් ගෝත්‍රයේ පිරිසක් මෙම කාර්ය සඳහා මක්කාවට පැමිණියා. ඔවුන්ගෙන් ස්ත්‍රීන් මේ සඳහා නිවෙස් සොයමින් සිටියා. සෑම කිරි අම්මා කෙනෙකුටම අවශ්‍ය වූයේ පොහොසත්ම දෙමාපියන්ගේ ලදරුවෙක්. මෙය සාමාන්‍ය දෙයක්. පොහොසත් දෙමාපියන් යනු විශාල දායාදයක්. එබැවින් කිරි අම්මාවරුන් ගෙයින් ගෙට යමින් පොහොසත් අනුග්‍රාහකයන් සොයමින් සිටියා. නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අනාථකම හා දිළිඳුකම නිසා ඔවුහු සැම දෙනා එතුමාව කිරිදීම සඳහා ප්‍රතික්ෂේප කළා. ඔවුන් අතර සිටි හලීමතු සයීදා යන කාන්තාවද අන් කතුන්සේ නබිතුමාව ප්‍රතික්ෂේප කළා. ඇය මක්කාවේ වීදි ඔස්සේ ඒ මේ අත සැරිසරූ නමුත් පොහොසත් අනුග්‍රාහකයෙකු සොයාගන්නට බැරි වුණා. නිවස් ගානක් ඇවිත්ද තම ජීවිතයේ මුහුණ පාන අසීරුතාවය හා දුෂ්කරතාවය විශේෂයෙන් එම සාගත වසරේ ඇති වූ දුෂ්කරතාවය එම තනකිරිදීමේ කුලියෙන් පාසු කර ගැනීම සඳහා තමා සමග ගෙන යාමට දරුවෙක් ඇයට ලැබුණා. මට සමහර විට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදුවනු ඇත යැයි ඇය සිතා ගත්තා. හලීමාගේ ස්වාමි පුරුෂයා අල්-හාරිස් බින් අබ්දුල් ඉස්සේ ද ඇය සමග පැමිණ සිටියා. මෙසේ ලදරුවෙකු සොයමින් හෙම්බත් වූ හලීමා ඉතාමත් දුක් මුසුව ඔහු වෙත ආපසු හැරී ආවා. කිමෙක්ද මගේ ආදරණීය බිරිඳ යයි ඔහු විමසුවා. අපට ලදරුවෙකු නැද්ද අප සමග අපේ නිවසට ගෙන යන්න? මා දන්නේ නෑ කුමක් කියන්නද යයි හලීමා පිළිතුරු දුන්නා. එකම එක දරුවෙක ඉතිරිව සිටිනවා. ඔහු පියා නැති දරුවෙක්. ඔහුගේ දීප්තිමත් පෙනුම සිත් ඇද ගන්නා සුළුයි. නමුත් අවසානයේදී කුමක් ලැබේවිදෝ යයි විශ්වාසයක් තබන්නට නොහැකි. හලීමා හාරිත් කීවා. ඔබ ගොස් ඒ දරුවා අරගෙන එන්න. කවුද දන්නේ ඒ දරුවා අපට මොන වාසනාවක් ගෙනයිවද කියා. ස්වාමි පුරුෂයාගේ කීම නිසා දුප්පත්කම නිසාත් කරන්නට දෙයක් නැති නිසාත් අඩු කුලියට හෝ එම අනාථ දරුවා බාර ගැනීම සඳහා හලීමා නැවත ආමිනා තුමියගේ නිවස කරා ගියා.